මේ මොනවද ආධාර සමුළුවක් කැඳවන මට්ටමට ගේන්න ඕනේ. යාලේ මේ නෙට්වර්ක් එක වැඩ කරන එක පිළිබඳව අංශු මාත්‍රයක අවබෝධයක් නැතුව නෑ කිසිම අවබෝධයක් නෑ. අපේ තානාපතිවරු එහෙ ඉන්නවා, ඒගොල්ලන්ගේ තානාපතිවරු මෙහෙ ඉන්නවා. ඒක මොකටද මේවා තියෙන්නේ? ඒක තමයි ඒගොල්ලොන්ට ඒ විදේශ ප්‍රතිපත්තියක් ඇත්තෙම නෑ. ඇත්තට විදේශ ප්‍රතිපත්තියක් නැතිකම බොහොම පැහැදිලි. නෑ අපි ජිනීවා සමුළුවේ දැක්කනේ අපි කොච්චර හුදකලා වෙලාද කියලා. අපි වෙනුවෙන් බින්දුවයිනේ. කවදාවත් නොවෙච්ච. දැන් අපි ඔය කතා කරේ තියෙන ප්‍රශ්නේ. දැන් ඊළඟට මම හිතනවා නැවත විශාල මුදල් සම්භාරයක් මේ ආර්ථිකයට මුදා හරින්න ඕන. අනිවාර්යයෙන්. ඒතර ඒකේ ප්‍රධාන කාර්යභාරය පැවරලා තිබෙන්නේ ආණ්ඩුවට. මොකද රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකීමක් තිබෙනවා. ඒවා කොයි ආකාරයටද හසුරුවන්නේ කියන එක සහ ඒවා මොන මොන අංශ. දැන් අයවැය ලේඛනයේ තිබුණු වෙන්කිරීම් සමහර දේවල් මේ වෙනකොට එයාට වෙනස් කරන්න වෙයි. වෙනවා. ඩබල් කැප් ගන්න ගියොත් නම් මිනිස්සු මේ කුටි ගන්න වෙනවා. මොකද හේතුව ඩබල් කැප් ගන්න ගියොත් පුනරාවර්තන වියදම් වලට වෙන් කරලා තිබුණු ප්‍රමාණය මදි නම් මේ දේවල් ටික කරගෙන යන්න අලුතෙන් සල්ලි හොයන යෝජනා ගේන්නත් විදිහක් නැත්තම් කරන්න වෙන්නේ අර වියදම් ස්ථාපනය කරන්න ඕනේ එක තැනක ඉඳලා තව තැනකට. ඇත්තට ඩබල් කැප් ගැන කතා කරනවා. දැන් චොපර් තියෙන්නේ 3-14 දුන්නේ රටේ. ඔව්. ඉතින් ඒ වෙන තත්ත්වයක් තියෙනවා. ඒකෙත් මහින්ද මම හොයලා බැලුවා. ඒ කියන්නේ ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් දුන්නේ 2015 යනකොට මම හිටපු ගුවන් හමුදාපතිතුමෙක්ගෙන් ඇහුවේ ලංකාවේ වැඩ කරන හෙලිකොප්ටර් 14ක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ආපු පරිපාලනයේ දර්ශකයන් තමයි දැන් ওই හෙලිකොප්ටර් 4කට ගිහිල්ලා තියෙන. ඒකිනුත් එකක් මම හිතන්නේ රතන කලපුවේ කඩන් වැටලා අවාසනාවන්ත ලෙස අපේ රණවිරුවෙක් ජීවිතක්ෂයටපත් වුණා. එතුමාටත් අපි මම හිතන්නේ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මේ වගේ ඉතාමත් එතුමාට ඇත්තටම ජීවිතේ බේර ගන්න තිබුණාලු පාලමුඩට ගොඩ බෑවන. ඒ පිරිස ගැන හිතලානේ එතුමා මේවා ඊළඟට අපිට තියෙනවා තවත් ප්‍රශ්නයක්. දැන් සාර්වත්‍රිකය ගත්තාම අපි පොරොන්දු දීලා තියෙනවා අන්තර්ජාතික මූල්‍ය අරමුදලට IMF එකට අපි මේ දේවල් ළඟා කරනවා කියලා. හැබැයි මේ වෙච්ච දෙයත් එක්ක රටේ බදු ආදායම අඩු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. විදේශීය රටවල් වලින් ලැබෙන මුදල් අඩු වෙන්න පුළුවන්. සංචාරක වෙන එක අඩු වීම නිසා යම් කිසි ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. ඒතර මේ අඩු වීමත් එක්ක අර කියන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අපිට හැකියාවක් නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ආණ්ඩුව මේ වෙලාවේ වහාම මම හිතන්නේ මේ මූල්‍ය අරමුදලත් එක්ක නැවත සාකච්ඡා කළ යුතුයි. අනිවාර්යෙන් දැන් පුළුවන් නේ අර රීනිගෝසියේෂන් එක එහෙම නැත්නම් මොනවද අර කිව්වේ DSA එක නැවතත් ඒගොල්ලන්ට ඕන විදිහට වෙනස් කරනවා කියලා.